අද වීඩියෝ කරගෙන ආවේ මේ තෙමෝ වල මම ඕඩර්ස් වගේක් දැම්මා. දැන් මේ ඕඩර්ස් භාගයක් ඇවිල්ලා තියෙනවා. තව ටිකක් එන්න තියෙනවා. අදත් තව ඕඩර් එකක් දැම්මා. ඒක තව කාලෙකින් එයි. ඒ ආවම මම ඒවා පෙන්නන්නම්. මේක ඇත්තටම මුලින්ම කියන්න ඕනේ තෙමෝ කියන්නේ ඇප් එකක්. ඕගොල්ලන්ට ඔන්ලයින් shopping කරන්න පුළුවන්. ලංකාවට shopping කරනකොට ඒක free delivery, free shipping කරන්නේ. සත පහක්වත් ගන්නෙ නෑ මෙහි අපිට මේ ලංකාවට එනවට. ඉතින් මේ පහුගිය කාලේ පොඩ්ඩක් අර ඒකේ ඩෙලිවරි වල ප්‍රශ්නයක් තිබුණා. දැන් නම් ප්‍රශ්නයක් නැහැ. ටක් ගාලා දාපු ගමන් මම මේ දාලා සතියකින් වගේ මගේ ඕඩර් එක ආව එකක්. ඊට කලින් නම් ටිකක් පරක් වුණා. ඉතින් මේ සමහර බඩු කලින් ඒවායි ගොඩක් මම යූස් කරලා තියෙනවා. මම නිකන් පෙන්නන්නම් ඒවා මොනවද කියලා. සමහර ප්‍රොඩක්ට්ස් ඇත්තටම හොඳයි, ගොඩක් හොඳයි. සමහර ඒවා ඇත්තටම වැඩක්ම නැහැ. ඉතින් ඒකත් කියන්න ඕනේ. අනිත් එක මේක ටිකක් එක ඇබ්බැහි වෙනවා වගේ මේ ඇප් එකට මේ ඒ කියන්නේ ඒගොල්ලෝ එක ඔෆර්ස් දෙනවා, කූපන්ස් දෙනවා, ඊට පස්සේ ෆ්‍රී ගිෆ්ට් කියලා තියෙනවා. ඉතින් ඕවා එක පොඩක් අර අපිව ආයි shopping කරන්න පෙළඹෙන එකක් තමයි වෙන්නේ. ඒක ඇබ්බැහි වීමක් වෙන්නේ. ඒක නිසා පරිස්සමින් කරන්න ඕනේ. හරි. මම මුලින්ම පෙන්නන මේ කලින්ම ගෙනාපු ඕඩර්ස් වල තියෙන එකක්. මේක මේ ගොඩක් කලින් ගෙනාපු එකක්. මම ලන්ච් බොක්ස් එකකුත් ගෙනාවා මේකත් එක්ක. මේක මේ කලින් දාපු ඕඩර් එකක් මේ මේක දැන් යූස් කරලා තියෙන්නේ මේගොල්ලෝ. මම පෙන්නන මොකද්ද කියලා. ඇත්තට මේ ප්‍රොඩක්ට් එක ගොඩක්ම හොඳයි. හොඳ මේ ප්‍රොඩක්ට් එකක් ඕගොල්ලන්ට පුළුවන් නම් මේක තියෙනවා මම දැක්ක තාම මේ ඕඩර් කරලා ගෙන්න ගන්න ලන්ච් පැක්. ඕගොල්ලෝ අපේ මේ ලංකාවේ ලන්ච් පැක්ස් එකලා ඇති ඒවර පොඩි අපි නිකම් මෙහෙම එල්ලගෙන යන සයිස් එක. මේක එහෙම නෙමෙයි කෑම කවලම් වෙන්නේ නැහැ. දැන් මේක ලන්ච් බොක්ස් එක නම් අපිට දැන් මෙහෙම අතට හැරෙව්වොත් අපේ දැන් මම වෙනදා ඔපේ මෙහෙම අතට හැරපු ගමන් මේ කෑම මික්ස් වෙනවා. එහෙම මික්ස් වෙන්නේ නැති ලන්ච් බොක්ස් එක නම් ප්‍රශ්නයක් නැහැ. මේගොල්ලෝගේ මික්ස් වෙනවා. දැන් මේක එහෙම නෙමෙයි. මේකේ මේ ලන්ච් බෑග් එක ඇතුළට මේ බොක්ස් එක දාන්න පුළුවන්. මේ මෙච්චර ලොකු බොක්ස් එකක් දාන්න පුළුවන්. මේක ඉතින් කෙනුගේ මේ මට මේ කලර්ස් තිබුණේ ඒගොල්ලෝගේ 4යි ඕඩර් කරනකොට. මම මේ 4 එයාලට ඕඩර් කළා. මෙන්න මෙහෙම මේක වහලා ඊට පස්සේ මේකේ උඩක් තියෙන තව කෑල්ලක් අපිට වෙන මොනවා හරි දානවා නම් ඒ කියන්නේ තව ස්නැක් එකක් ඩ්‍රින්ක් එකක් මොනවා හරි යවනවා නම් මේ කෑල්ලත් අපිට මේ දාලා යවන්න පුළුවන්. අරගොල්ලෝ මෙතන ඉන්න කෑ ගහනවා ස්ටව් පිරවද මන්ද මේක. එතකොට වයින් 4ක් දැම්ම අනිත් එක්කෙනාට තිබුණේ නැහැ මේ අයියට ඕකේ පාක් මොකද කැරක්ටර් එක සිනමන් රෝල් දන්නේ මන්ද. මේගොල්ලෝ ඉල්ලන එකේ කාටුන් කැරක්ටර්ස් නේ. එතන මේක දැම්ම මේ අපේ අයියට. එයාට මේක ඕනේ කිව්වා. ඒකත් අර වගේම තමයි ලොකු බෑග් එකක්. මම ඉස්සෙල් විශේෂයෙන්ම කිව්වේ මොකද මේක ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. අපි දැන් ඉස්කෝලේ ගෙනියන්න ගියාම මෙන්න මේ විදිහට කෑම මගේ හැමෝම අහන කෑම කවරම් වෙනවද කොහොමද කියලා. ඉතින් ඒක මේක හොඳ විසඳුමක් මේ වගේ ටිකක් පළලෙන් වැඩි බොක්සස් තිබුණාම අරගෙන යන්න පහසුයි. මේක. ඇත්තට මේක හොඳ ප්‍රොඩක්ට් එකක්. ඊට පස්සේ මම මෙන්න මේක ගැන කිව්වා. මේක ඇත්තටම මේ අර මොකද ඒකේ මේ අපේ හස්බන්ඩ් මම කිව්වා ආර කැමති දෙකක් දාන්නේ කියලා. එයා වැඩ කරන ගමන් ඇවිල්ලා මෙන්න මේ දෙකේ න. ඒ කියන්නේ මේක තිබුණේ අර මැජික් බුලට් කියන අර බ්ලෙන්ඩර් එකත් එක්ක තිබිච්ච එකක්. ඉතින් මේ බ්ලෙන්ඩ් එකක් නේ කියලා ඒක දාන්නේ කිව්වා. පස්සේ බලන්න ඇවිල්ලා තියෙන බ්ලෙන්ඩර් එකක් නෙවෙයි. ඒක අර මේ එක කප් එකක් එක මග් එකක් අන්න එක විතරයි ඇවිල්ලා තියෙන්නේ. බොටල් එක වගේ යූස් කරන්න පුළුවන්. හැබැයි මේක මේ අර මැජික් බුලට් එකක් ගත්තොත් ඒකට සෙට් කරන්න පුළුවන් විදියට තමයි මේක තියෙන්නේ. ඉතින් මේක නම් ඉතින් හරිම අපරාධයක්. මොකද මට මැජික් බුලට් එකක් නැහැ. ඒ බ්ලෙන්ඩර් එකක් නැහැ. ඒකත් තිබ්බ තියෙන කෙනෙක්ට නම් වටිනවා. ඒක නැති කෙනෙක්ට ඉතින් වැඩකුත් නැහැ. ඕක තිබුණා කියලා. ඒක ඉතින් ඇත්තටම වැඩක් නැති එකක්. ඊට පස්සේ මේ තියෙන්නේ ටූත් බ්‍රෂ් වගේක් ගෙන්න ගත්තා. ඒක ඇත්තටම ඒක හොඳයි. බ්‍රෂ් එක හොඳයි. මම හිතන්නේ එකක් දොහෙද යූස් කරා මේ පොඩි අයට ගන්න පුළුවන් තරමට සොෆ්ට් මේ කෙඳි එක තියෙන්නේ. ඒක නිසා මම ඒක ඕඩර් කරා. ඒක ඇත්තටම හොඳයි. ඊට පස්සේ මම ටක් දාලා පෙන්නගෙන යනවා. මේ තියෙන්නේ මේ කොමඩ් සීඩ්ස්. මේ කොමඩ් එකට අපි යූස් කරන මේ සීඩ්ස් තියෙන්නේ. මේක මෙන්න මේ වගේ ඩිස්පෝසබල් ඒවා. අපිට එකපාරක් යූස් කරලා විසික් කරන්න පුළුවන්. අපිට ලන්ච් ෂීට්ස් වගේ කොමඩ් එකේ සීට් එක වටේටම මේක පුළුවන් ඇතුළට දාන්න. ඇතුළට දාලා ඊට පස්සේ අපි යූස් කරලා අයින් කරන්න මම මේක ගෙන්න ගත්තා. මම මේක ඇත්තටම විශේෂයෙන්ම ගෙන්න ගත්තේ මේ අපේ මේ අක්කරයි නංගිටයි ඔය හරියට ගියාම එක එක තැන්වල වොෂ්රූම් ගන්න ඕනේ. ඉතින් එහෙම වුණාම යූස් කරන්න. ඉතින් ඉන්නවා බලන්න.
ඒ මොනවාම යූස් කරන්න මේ අර ටිෂූස් තියනවනේ ලේසි මේ වගේ කීපයක් බෑග් එකක දාගෙන ගියාම අපිට ටක් ගාලා පාවිච්චියට ගන්න පුළුවන්. චූටි අයිටම්ස් මේ බෑග් එකේ තියෙන්නේ. මේ තියෙන්නේ බොටල්ස් හොදන්න. චත්ත සිලිකන් බ්‍රෂ් එකක්. වෝටර් බොටල්ස් එහෙම ඇතුලට දාන්න පුළුවන් මේක අර ෆ්ලෙක්සිබල් නේ. ඉතින් ඕන විදිහට නවල බෝතල් ඇතුලට දාලා හොදන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ලිප්ස්ටික් එකක්. මෙන්න මේ වගේ. ඒක ඇත්තටම මම හිතුවේ මීට ලොකුයි කියලා. ඒ වුණාට එහෙම නෑ ලොකු නෑ පොඩි වෙන්න මේක. මේ කලර් එක නම් ලස්සනයි ඇත්තටම. මෙන්න මේකේ. ඒක නිකන් ලිප් ලයින් එකක් වගේ එන්නේ. එහෙම ආපු එකක්. මේකත් කියන්න ඕනේ. මේකත් ඇත්තටම මම නිකන් දැම්මේ. හරිම හොඳයි ඒ වුණාට මේ ප්‍රොඩක්ට් එකත් මේක නම් පොඩි ගාණක් උනේ රුපියල් 400 ගාණක් වගේ. මෙතන 10ක්ද කොහෙද ආවා. මේ භාජන හොදන එක මේක නිකන් පොඩි රෙදි කෑල්ලක් වගේ තියෙන රෙදිත් නෙමෙයි නිකන් අර මට තේරෙන්නේ නැහැ කියන්නේ කොහොම හරි මන් දන්නේ නැහැ මේකෙන් හොඳට සබනුත් මේකට අල්ලනවා හොඳට කුණු ඇතිල්ලිලා භාජන වල කුණු අරින්න ලේසියෙම පුළුවන් මේකෙන් මේ හරිම පහසුයි මේක මේ යූස් කරලා දැන් මේකේ පැක්ස් 4ක් ආවා මේ තියෙන්නේ පොඩි සෝප් එකක් තියෙන්නේ මේ මම බෝඩියට මේ බෑග්ස් වලට දාලා දුන්නේ ඉස්කෝලේ ගෙනියන්නේ මෙන්න මේ වගේ චූටි මේ එක පාට වලින් මේ තියෙන චූටි මලක් වගේ එකක් අපිට අතට අරගෙන වතුර දැම්මම හොඳට පේනවා. ඉතින් ඒකත් හොඳයි අතට. මේ තියෙන්නේ මේ කිචන් අයිටම් එකක්. ඔයගොල්ලෝ දැකලා තියෙන කිචන් එකේ අර එක බොටල්ස් වලට මේ නම් ගහන්න පුළුවන් වෙන්න. ඒකේ පෙන් එක වයිට් වලින් තියෙන්නේ. මේ අපිට බෝතල් වල ලේබල් ගහන්න වගේ මේක යූස් කරන්න පුළුවන්. මේකත් ඇත්තටම මම ගන්න හොය ඉඳලා ආසාවෙන් ඉඳලා ගෙන්නගත්ත ප්‍රොඩක්ට් එකක් මේක. මේ බෑග් එකේ තව මොනවද යාමේ තියෙනවා. ඒකත් ලිප්ස්ටික් එකක්. ඒක කඩලත් නැහැ. එන්නේ. කඩු ගොඩාක් තියෙනවා ටිකක් වෙලා යයි වීඩියෝ එක. ඒක ඇත්තටම මම අර ලිප් කලර් එකෙන් දාන්නේ ඒනට මේක නිකන් ඔරෙන්ජ් කලර් එකක් වගේ මම අර ආස කලර් එකක් නෙමෙයි මේක. ගෙන්නුවාට පස්සේ තමයි මේක දැක්කේ. මේ එතකොට ආනේ මේකට අරගෙන හරිම නිකන් හැන්ඩි පැක් එකක් වගේ මම දැක්කේ. හොඳේ මෙන්න මේ ඉදි කටු දාන එක. මට ඉතින් මේක දැක්කම ආස හිතුණා. ඒක ඉදි කටු ටික මම මුලින් ඉදි කටු නැහැ කියලා හිතුවේ. පස්සේ බලන්න ඉදි කටු ටිකක් තියෙනවා මේ ඉදි කටු මේක ඇතුලට දාලා ඉදිකට දාලා වහන එක මේක නිකන් අපිට චූටි මොකක් හරි බෑග් එකක් වගේ තියෙනවා නම් මේක ඉදිකට දාලා වහලා තියාගන්න පුළුවන් එකක් මේ පාර්සල් එක එච්චරයි ඊට පස්සේ වොෂින් මැෂින් එක දාලා ඔයගොල්ලන්ට සද්ද ඇති. මේකත් මේ අපේ හස්බන්ඩ් මං එයාට මේ අයිටම්ස් එකක් තෝරගන්නයි කියලා දුන්නා. අර දුවල ඇවිල්ලා දාලා කිය අනිත් එක තමයි මේක. ඒ කියන්නේ JBL එකක් එක්ක මේ තිබුණ JBL එකක් එහෙම කියලා මට මතකත් නැහැ මේක කීයද කියලා කොහොම හරි ඒකත් JBL එකක් නේද එහෙනම් ඒක දාන්න එක ඒකයි මෙන්න මේකයි ඔන්න ඔය දෙක තමයි එයා තෝරලා දුවලා ගියේ මේ හෙදට ඇවිල්ලා බලන්න JBL එකක් නැහැ ඒකේ කවර විතරයි තියෙන්නේ මෙතන ඉන්නවා hina වෙවි මේ තියෙන්නේ අපරාධ මේක වෙනකොට මට මොනවා හරි ගෙන්න ගන්න තිබුණා මගේ දෙයක් මේ මොකද දැන් මේ සයිස් JBL එකක් අපේ ගෙදර නැහැ. දැන් මේකටත් මේ මොකද මැජික් බුලට් එකකුත් නැහැ නේද? මේ වගේ JBL එකකුත් නැහැ. දැන් මේ දෙකම ගන්න වෙනවා. මේ මෙයාගේ වැඩ වෙයි. ඊට පස්සේ මේ තියෙන්නේ මේ ෆ්‍රෙන්ඩ්ෂිප් නෙක්ලස් කියලා. මේ ෆ්‍රෙන්ඩ්ෂිප් නෙක්ලස් එකක්. අනේ ඒක අරින්නේ පාළුවේ එක අපේ නෙතුට ඕනේ කියලා මේ දෙක මේ මාල දෙකක් තියෙනවා. මේ බටර්ෆ්ලයි දෙකට අලවන්න පුළුවන් මැග්නට් එකක් තියෙනවා. ඒක ගෙන්නේ පොඩි අයට ඒගොල්ලන්ට එක ඒවා ඕනේ එකේ පෙන්නන ඒවා තමයි ඔය. මේක එතකොට මේක පෙන්නන්නකො. මේක ප්ලාස්ටර්ස් බෑන්ඩ් අර පොඩි ප්ලාස්ටර්ස් තියෙන්නේ. මේක ඇත්තටම මේ ප්ලාස්ටර් එක මේ මම කල්ලා පෙන්නන්නද? ප්ලාස්ටර් 100ක් තියෙනවා. 100ක්ද කොහෙද? මේක මම දැක්කේ ඒක නිකන් අර කාටුන් කැරක්ටර්ස් එන්නේ. ඔව් නේ මේ මෙන්න මෙහෙම එන්නේ. ඒක ලස්සනයි. මේ ඉතින් පොඩි අයට තමයි මම මේ ඕඩර් කරේ. මේ මෙන්න මේ වගේ ප්ලාස්ටික්
අර අපි ඉස්සර අර ඩෙටෝල් ප්ලාස්ටර්ස් වගේ කොහොම තමයි එන්නේ. හමු රස්නේ. මේ දෙකක් එන්න ගත්තා. අනිත් එක නම් කොහෙද මම දන්නේ නැහැ. මෙන්න මේක. මේක ඇත්තටම අක්කටයි නංගිටයි ගෙන්න ගත්තේ. මේ වැඩේ කියන්නේ ගෙන්නගෙන ආවට පස්සේ අක්කටයි නංගිටයි අදින්න බෑ ඒගොල්ලෝ. උන්ට ලොකු වැඩි. අපිට වගේ අදින්න පුළුවන් එකක්. මේ මොකද්ද අර බාත්රූම් එකෙන් එළියට එනකොට වගේ අරගෙන බාත්රූම් එකේ හුන්නේ නිකන් අපිට අවල් එකක් වගේ මැටීරියල් එකක් තියෙන්නේ. ඉතින් ඒක මේ දෙ පොඩි අයගේ සයිස් නෙමෙයි. ලොකු දෙකක් තියෙන්නේ. ඒක ඊට පස්සේ මේ බෑග් එකේ දැන් ඔක්කොම බෑග්ස් කවලම් වෙලා බඩු මංකේ භාගයක් නැහැ කියලා. මේ දවස්වල අපේ අයගේ මේ ලොකු ආසයි මෙන්න මේ මොකද්ද මේක? සිනමන් රෝල්. ස්ටිච්. අනේ වන්දන්නේ. අමේ මෙයා තමයි සිනමන් රෝල් කියන්නේ නේ. මෙයා සිනමන් රෝල්. මේ ස්ටිච්. කාටද වන්දා. මේ කලිසම. මේක චූටිට ගෙන්න ගත්තේ මම අක්කටත් ගෙන්න ඕන එකක්. ඒක. අක්කටත් එකක් ඇති ගෙනල්ලා. මේ තියෙන්නේ. ඩිසයින්ස් නම් දෙකක්ද මන්දා. බෑග් ඔක්කොම මේ සුඩ. අක්ක මෙතනට එන්නකෝ. එන්න. දුරෙන්. මේ අක්කට. ඒකේ යාගේ සයිස් එකට ඒක ලස්සනයි. මේක එතකොට චූටිට. ඊට පස්සේ මම ඒකට ටී-ෂර්ට්ස් දෙකක් ගන්නවා. සිනමන් රෝල් ටී-ෂර්ට්ස් දෙකකුත් ගෙන්නුවා. මේ තියෙන සිනමන් රෝල් ටී-ෂර්ට් හරි ලස්සනයි කලර් එක න. මේ මැටීරියල් එක නම් අර මේ කොටන් නෙමෙයි හැබැයි අර ස්පෝර්ට්ස් අඳින වගේ මැටීරියල් එකක් හැබැයි මේ හරිම ලස්සනයි ටී-ෂර්ට්ස් එක. ඒක ලස්සනයි. ඒ ඇඳුම් ටික ඇත්තටම හොඳයි. මේ ඒ ගෙන්නපු ඇඳුම් ටික ඇත්තටම හොඳයි. ඊට පස්සේ ඕනේ මේක නම් මම හරි ආසයි. කාර්යයක් තිස්සේ බලාගෙන ඉඳලා ගෙන්න ගත්ත එක. මේක නම් ගාන නම් ඇත්තටම වැඩි ටිකක්. ගාන වැඩි වුණත් මේක මම අර පෙරුම් කරලා බලාගෙන හිටපු සෙට් එකක්. මේකේ කෑලි 8ක් තියෙනවා. මේ තියෙන්නේ 8. මේ මට ඉතින් කප් සෙට් තියෙනවා. මං හිතන්නේ කප් සෙට් එක ප්ලාස්ටික් ඒවා මේවා සෙට් 4-5ම තියෙනවා. ඒනොත් මට මේ මෙටල් එක ඕන වෙලා තිබුණා. මේකේ ගහලා තියෙනවා 1 cup. ඊට පස්සේ මෙහෙම 4ක් තියෙනවා. ඊට පස්සේ මේ චූටිම සයිස් එකෙන් මම දැන් මේ චූටි සයිස් ඒවත් වෙනම ගන්න පුළුවන්. නේ? අනේ ඒක චූටි මේකක් තියෙනවා. චූටි මේක කොච්චරද කියලා මම කියන්නද? මේ 4න් එක. 4න් එක වාගේ ඊට පස්සේ 3 කාල හැන්ද ඊට පස්සේ ඒ විදිහට මේ වැඩි වෙනවා. මෙන්න මේක නම් මේ ඇත්තටම මාර වටිනවා. වටිනවා කියන්නේ මම සෑහෙන්න මේ ආසාවෙන් බලාගෙන හිටපු සෙට් එකක් තමයි මේක. ඒක මට මතක නෑ රුපියල් මේක 4000 ගාණක් වගේ ගාණක් වුණා මට මතක හැටියට. ඊට පස්සේ මේක මෙන්න මේ වගේ පැක් එකක නැත්නම් පැක් එකට රිච්චරයි නෑ. අර ෆෝන් එක තියන්න පුළුවන් වෙන්න. මම දැන් මේක කොහෙට හරි ඇදලා ගලවලා හදයි දාන්නේ. මෙහෙම තියන්න පුළුවන්. මෙහෙම අංශක 360ට කරකවන්නත් පුළුවන්. ඊට පස්සේ ෆෝන් එක අපිට පහත් කළා හරි උස්සලා හරි ඔය ඕන විදියකට තියාගන්න පුළුවන් විදිය එකක් තමයි මේක. ඒකත් ඇත්තටම හොඳයි. එහෙම නරක නෑ. ලොකු එකක් නෑනේ මේ දෙක නම්. මේකත් අර වගේ තමයි මම ආසයි මම මේක බලාගෙන හිටියේ මගේ වෙන වැඩකට එක්සෑම් එකකට. එක්සෑම් එකට නම් මේක ආවේ නැහැ. ඒ වුණාට පස්සේ ආවේ. ඒකට මේක මේ මාර වටිනවා. මේ ස්ටේන්ලස් ස්ටීල් කප්ස් තියෙන්නේ. මම හිතන්නේ මෙතන කප්ස් 12ක්ද කොහෙද තියෙනවා. මේ තියෙන්නේ ටාර්ට් මෝල්ඩ් එක කප්ස් කිරේ මේකට කියන්නේ මේක ටාර්ට් මෝල්ඩ් එක. ඔයගොල්ලෝ දන්නවනේ ටාර්ට් එක. එතකොට මේ තියෙන්නේ ටාර්ට් එකේ අපිට ටාර්ට් එකේ ඩෝ එක දැම්මට පස්සේ අපි ඩෝ එක ස්මූත් කරලා උඩට අරගෙන ලස්සනට ඩෝ එක හදන්න පුළුවන් මෙන්න මේ ටූල් එකෙන්.
පොඩි ටාර්ට් එකක් වගේ කන කප් කේක් මෝල්ඩ් එකකට වගේ දැම්මොත් මේකෙන් පුළුවන්. මේ වගේ ලොකු එකකට නම් අපිට මේ ලොකු සැත්ත පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නම් මට ගණන් මතක නැහැ. මේක තිබුණා එක එක ගණන් වලට තිබුණා මට මතක නැහැ. මේක ටිකක් හොඳ එකක් ස්ටේන්ලස් ස්ටීල් එකක්. මේ ඇත්තට මේක හොඳයි. මේක හොඳයි. ඔයගොල්ලෝ වෙනේව දාලා අපිට ආවේ මේවා කියන්න එපා. මොකද එක එක මේ සෙලර්ස්ලා ඉන්නවා. ඉතින් රිවිව්ස් බලලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඕඩර් කරන්න නැතුව මේ නිකන් ඕඩර් කරන්න එපා. මොකද අපි හරියට අහු වෙනවා ඔය වගේ සමහර ප්‍රොඩක්ට්ස් කරලා මම නම් හොඳට කියවලා ඊට පස්සේ ඒකේ තියෙනවනේ සෙන්ටිමීටර් ගණන් අඟල් ගණන් මම ඇත්තටම බෑග් එකක් උනත් මෙෂර් කරලා බලනවා කොච්චරද සයිස් එක හරියද ඒකට අපිට හිතා ගන්න පුළුවන් මෙච්චරයි එහෙම කියලා. ඒක තමයි ඕඩර් කරන්න තියෙන්නේ. හේමත් කරලා සමහරලාට වර්ධින වෙලාවල් තියෙනවා ඉතින්. කොච්චර කරා. ඊට පස්සේ මම මෙන්න මේ ඕඩර් කරා මේකත් ඇත්තටම මට අවශ්‍ය වෙලා තිබුණ එකක්. මේකේ සෙට් එකේ 5ක් තියෙනවා. මේ ඔයගොල්ලෝ දන්නවනේ මේ මැක්රෝන්ස් හදන මැට් එක. මේ තියෙන මැක්රෝන්ස් හදන මම දැන් මැක්රෝන්ස් හදන්න ලෑස්ති කරලා ආමන්ඩ් පවුඩර් එක ගෙනල්ලා දැන් බඩි රෙඩි කරගෙන තියෙන්නේ මැක්රෝන්ස් හදන්න. මේකත් දැන් ආවා මේකේ තියෙනවා මේක මැක්රෝන්ස් වලට විතර නෙවෙයි අපිට කප් මේ කේක් ට්‍රේ එකකට එයාට උනත් මේක අපිට යූස් කරන්න පුළුවන්. මොකුත් එන්නේ මේක බේකින් මැට් එකක්. අපිට මේ මැට් එක දාලා oven එකේ දාලා මේ මැක්රෝන්ස් නෙවෙයි ඕන එකක් බේක් කරන්න පුළුවන්. මේ බෑග් එකේ එච්චරයි. ඊට පස්සේ මෙන්න මේක කියන්නේ මම කරේ හරියට මෙෂර් කරලා ගෙන්න ගන්න ඒවා තරදිනවා කියලා. මේ අන්න එහෙම ගෙන්න ගත් එක. මේ තියෙන බේකින් පේපර්ස්. මේක බේකින් පේපර්ස් උනාට ඇත්තටම මේක මම හිතුවා මීට ටිකක් ලොකු ඇති කියලා. මට ඔය හදිස්සියකට මේ අර බේකින් පේපර්ස් එකෙන් පාර්ච්මන්ට් පේපර්ස් කප ඉන්න බැරි නිසා මම ඕඩර් කරේ. ටක් කාලා ට්‍රේ එකට දාන්න පුළුවන් ඒ වුණාට මේ පේපර් එකේ න ලොකු ප්‍රශ්නයක් නැහැ ටිකක් උනි. හැබැයි සයිස් එක නම් මෙන්න මෙච්චරයි. උඩල් ලොකු නෑ. ඊට පස්සේ අනේ මේක නම් ඇත්තටම මම පොඩ්ඩක්වත් සැටිස් නැහැ මේකට. මේක මම මේ දැම්මේ මේක මම ඇත්තටම සැටිස් නැහැ. මේක මම කලින් පෙන්නලා ඉතින් මම හිතන්නේ වීඩියෝ එක පෙන්වද මන්ද. මෙන්න මේක මේ අර කේක් මේ ස්පොන්ජ් කේක් එකක් අර රෝල් කරන අපිට මේ කේක් එකක් හදනකොට චොකලට් රෝල් එකක් හදන්න ස්පොන්ජ් කේක් ස්පොන්ජ් රෝල් එකක් හදන්න තමයි මම මේ ගෙනාවේ. ඒ වුණාට මේ චූටි ප්‍රමාණයට මට බැටර් එක දාන්න බෑ. මේක හොඳයි. ඉතින් ඒක බෑවට පස්සේ අරගෙන මෙහෙම රෝල් කරලා ඔතලා අරන් තියන්න වගේ නම් හොඳයි. ඒ අරෙන්න මේ නම් මේක එච්චර වැඩකට ඇති දෙයක් නෙමෙයි. මොකද අපි ඉස්සරහටලා හිනාවේ ඉන්නේ. ඇද කරනවා කට්ටිය. මේකත් මේ අකින් මේකත් මම කලින් අර මේ ආවේ නෑ කියන එකේ පෙන්නුවා. මම හිතන්නේ මගේ බඩුව ආපු නැති එකේ ඒ වුණාට මේක අක්කිට ගත්තේ අපේ. ලස්සන නේද ඒක? ඒකෙත් මැටීරියල් එක නම් අර කොටන් නෙමෙයි. හොඳේ අර ස්පෝර්ට්ස් වගේ අපේ අර ටී-ෂර්ට්ස් වල තියෙන එක අර පොලිස්ටර් මම දන්නේ අන්න එහෙම මැටීරියල් එකක්. සිල්ක් වගේ තියෙනවා. මේක මම කලින් පෙන්නුවා මේ මාකර් පෙන්. පර්මනන්ට් මාකර්ස්. ඊට පස්සේ මේක මම කලින් පෙන්නුවා අර ඇඟිල්ලට දාලා මෙහෙම එලෙවල් කපනකොට පාවිච්චි කරන එක. මෙහෙම දායන කපන එක ලුණු කපන්න. ඒක මම දැන් Facebook එකේ දැන් YouTube එකේ වීඩියෝ එක දාලා නැහැ. මම අර කලින් පෙන්නපු ඒවා මෙන්න මේකත් මම පෙන්නලා තිබුණා. මේකත් ඇත්තටම මම හිතුවේ එච්චර හොඳ නැහැ කියලා. හැබැයි ඒක ගොඩක් හොඳයි. මේ ලොකු අවුලක් නැහැ. හොඳ සපෝට් එකක් තියෙනවා මේකෙන්. මම අර මේ සාමාන්‍ය අපිට මෙහෙම අත් නැති හරි මොනවා හරි යනවා කන්නකට පාවිච්චි කියලා ගෙන්න ගත්තේ. ප්‍රශ්නයක් නෑ. ඒකත් හොඳයි. ලොකු හොදක් නෑ හැබැයි. සාමාන්‍ය තරමට හොඳයි. මේ ඉතින් අර දන්නා දත් සුද්ධ කරගන්න ඒවා. ඒවා ලොකු ගණන් නෙමෙයි මට මතක කරනවා. ඊට පස්සේ මේ තියෙන්නේ තර ලේබල්ස් වගේ අලවන ටික. මේක මේ වෝටර් ප්‍රූෆ් එකක්. ඒක ඒ බෑග් එකේ එච්චරයි තියෙන්නේ. මේ තියෙන සිනමන් රෝල් මං කිව්වා තව ටී-ෂර්ට් එකක් ගෙන්න ගත්තා කියලා. ඒක එතකොට දැන් මම අපේ පුතාලට ඕඩර් කරපු එකක්වත් ආවේ නෑ. ඒගොල්ලන්ට ස්මාර්ට් වොචස් ඕනේ කිව්වා. එහෙම යාලට ඕඩර් කළා. ඒගොල්ලන්ගේ බඩු තාම ආවේ නැහැ. මං තව අද ඕඩර් කළා ස්ටිච් එකේ ස්ලිපර්ස් වගේක් ඕඩර් කළා. ඒ ටිකත් ඉතින් තව ටික දවසකින් එයි. මේ කොහොම අදත් මම මේ අද මම තව බෑග්ස් වගේකුත් ඕඩර් කළා.
ඒක තාම වෙන මේක නම් මම ඇත්තට මේක හැබැයි මේක ගාන 5000 ගාණක් වගේ වුණා මට මතක හැටියට. මේ හැබැයි මේක තමයි මම ආපු බඩු වලින් මගේ ආසම ප්‍රොඩක්ට් එක. මාරම ලස්සනයි. ඒ වගේම මාර වටිනවා. අපි දැන් 5000 ගානට මෙහෙන් ගත්තට මේ වගේ මෙච්චර හොඳ බෑග් එකක් ගන්න ඇත්තටම හම්බ වෙන්නේ නැහැ. මේ බලන්න මේකේ මේ පැත්තේ පොකට්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ඉස්සරහා මේ විදිය තියෙනවා. කොහමද මට ආපු බඩු වලින් වැඩියෙන්ම ආස මම මෙන්න මේකට. ආස වගේම වැඩියෙන්ම වටින්නෙත් මේක. මේකේ සාමාන්‍යයෙන් CR පොතක් දාන්න පුළුවන් සයිස් එකට උස තියෙනවා. ඊට පස්සේ මේ පළලක් තියෙනවා CR අපිට එහෙම අරගෙන යන්න හරි අපිට මෙහෙම අරගෙන යන්න පුළුවන් මේක. මේක දෙපැත්තටම දෙවිදිහටම හදාන්න පුළුවන්. ඊට පස්සේ ඒකේ බෙල්ට් එක මේ විදිහට මේ හරි ලස්සනයි මේ. බෙල්ට් එක අපිට මේ විදිහ දෙකක් තියෙනවා. මේ සෙට් කරගන්න පුළුවන් විදිහට එන්නේ. මෙහෙම මම සෙට් කරලා පෙන්නන්න. එහෙම මේක ඉතින් පස්සේ මම හරියට බලලා දාගන්නවා. හරි. මම දැන් නිකන් ඔයාලට ඉතින් දාලා මට මේ දවස්වල මගේ මම ක්ලාසස් වගේ එකට යනවා. මට බෑග් එකක් ඕන පොට් එකේ යන්න. හොඳයිද? හොඳයි. මේ තමයි බෑග් එක. මෙන්න මේ විදිහට මේ පැත්තේ පොකට් එකක් තියෙනවා. ඒ ඔක්කොම නිකන් ලොකු පොකට්ස් තියෙන්නේ ඇත්තටම. මේ තව බඩු වගේක් එන්න තියෙනවා. මම ඒක තාම පස්සේ පෙන්නන්නම්. එහෙනම් ඉතින් මෙහෙමයි තෙමු එකෙන් ඕඩර්ස් ඇත්තටම දානකොට ඒක අබ්බැහි වෙනවා වගේ. ඒ නිසා හරිය ඉස්සමින් ඕඩර්ස් දාන්න. මොකද ඒගොල්ලෝ කූපන්ස්, ගිෆ්ට් ඔෆර්ස් එහෙම එක ඒවා දෙනවා. ඉතින් ඕවා දෙන්නේ තියාලගේ ආයි සේල්ස් වැඩි කරගන්න. මොකද ගිෆ්ට් එකක් දෙනවා නම් තව රුපියල් 7000 ගානකද කොහෙද බඩු ගන්න ඕනේ. කොහොම තියෙනවා නිකන් ගිෆ්ට් දෙනව නෙමෙයි. ඒක නිසා ටිකක් පරිස්සමින් කල්පනා කරලා පාවිච්චි කරන්න ඕනේ ඇප් එකක්. හැබැයි ඔයගොල්ලෝ මේක shipping free ඒවට සල්ලි යන්නේ නැහැ. බඩු යාලා හොඳට රිවිව්ස් හැම ඒ කියන්නේ එක සෙලර්ස් ඉන්නවා ඉතින් හොඳම රිවිව්ස් තියෙන හොඳම තැනකින් විතරක් ඕඩර් කරන්න. පොඩි ගණන් එහා මෙහා වුණා සමහර විට ප්‍රොඩක්ට් මේ ක්වොලිටි එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම තව ඕඩර් කරා ඒ ටික මට මෙතන ගේන්න බැරි අර කොන්ඩික්ලී හෙයා කවර් කරන්න පුළුවන් පොඩි ස්ටික් එකක් වගේ තිබුණා. ඒක ඕඩර් කළා. ඊට පස්සේ අර ෂූස් අර ගැලුණාට පස්සේ ෂූ එක කලවන්න පුළුවන් පොඩි ග්ලූ එකක් ඕඩර් කළා. ඒකෙ මෙහෙම තව පොඩි අයිටම්ස් ටිකක් ඇතිව හොයාගන්න නැහැ. මේ මම අනිත් පැත්තට තවට පස්සේ ඔයගොල්ලෝ වීඩියෝ එකක් අරගෙන එන්නම්. තෙමු කියන්නේ ඇප් එකක්. ඒක ඔයගොල්ලන්ට Play Store හරි නැත්නම් App Store එකකින් හරි ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් ෆෝන් එකට. ඒකල ඔයගොල්ලෝගේ ඩීටේල්ස් දීලා හරියටම ඇඩ්‍රස් ඕම ඒවා දෙන්න. බැංක් ඩීටේල්ස් උත් එනකොට ටිකක් පරිස්සමින් හරියට දෙන්න. මොකද අනිත් එක එකපාර ඕඩර්ස් එකපාර සෙන්ඩ් වුණොත් account එකේ තියෙන සල්ලි කැපෙන්න පුළුවන්. ඒ නිසා බොහොම පරිස්සමින් මේ පොඩි අය එහෙම වැඩි යූස් කරන්න දෙන්න නැතුව එක තියාගන්න. මොකද ඔයගොල්ලෝ කාට් එකට තෝරලා තියෙන ටික හදිසිය අපි ආස දේවල් කාට් එකට දාලා තියා ගන්නවානේ පස්සේ කාලෙක ගෙන්න ගන්නවා කියලා හදිසිය හරි පොඩි එකෙක් ගියතින් මෙසේජ් එක කියන්නේ සෙන්ඩ් වුණොත් අර සල්ලි කියන්නේ මේ ප්‍රොඩක්ට් එකක් ගෙදරට ඒ වුණාට account එකේ තියෙන සල්ලි ඔක්කොම කැපිලා සල්ලි තිබුණොත් account එකේ. හරි එහෙනම් අනිත් ටික තවට පස්සේ මම ආයෙ වීඩියෝ එකක් ගේන්නම්. එතකන් ඔයාලට බයි. අක්සිනා